ගායිස් ඔන්න ඉතින් අද ගෙන්නන්නේ මාළුන්ට කෑම දාන වීඩියෝ එකක්. එහෙනම් අපි බලමු මාළුන්ට කෑම දාන විදිය. ඉතින් ගායිස් මගේ ඉන්න ඔක්කොම මාළුන්ට කෑම දාන වීඩියෝ එකක් තමයි අද ගේන්නේ. තියෙනවා මං ගාව මාළු කෑම. පේනවා ඉතින් ඒව දාගමු. දන්නේ එක කාෆ් කෙනෙක් ඉන්නවා. එහෙනවත් දන්නෙත් නෑ ගායිස් මං කියන එක මේ සත්තු කෑ ගහනවානේ. අවුත් කනවා. ගප්පි ටික කනවා. මුල්ලි ඉන්නවා. තව මේකේ වැව් මාළු ඉන්නවා. ටයිගර් බාබ්ලා දෙන්නෙක් ඉන්නවා. මේ ටික තමයි ඉන්නේ. සාරි ගප්පි. පේනවා ඇති. එහෙනම් අපි අපේ අනිත් ටැංකියට. ඉතින් මේ තියෙන මගේ අනිත් ටැංකිය. අපි එහෙනම් මේකට කණ්ඩ දාගමු. නැති අලු කෑම. මෙතන ඉන්නවා ගප්පි. මේකේ නම් ඉන්නේ ගප්පි විතරයි. එනතන ඉතින් ගප්පි ඇවිල්ලා කනවා. ගොඩක් ලං කරපුවාම යන්නක ඉතින් මාළු එන්නේ නැහැ. මෙහෙත් කනවා හොඳට. පේනවා ඇති. ගප්පි තමයි ඉන්නේ. නිකන් අර කහ ගප්පි වගේක් ඉන්නවා. පේනවා ඇති. ලස්සන ගප්පිත් ඉන්නවා. අපි එහෙනම් යන් අපේ ඉබි වැඩියට කණ්ඩ දාගන්න. එහෙනම් අපි යන්. මේක තියෙනවා මේක නම් මාළු නෑ එක සාරි ගප්පියෙක් ඉන්නවා. අපි යාට චුට්ටක් දාමු කන්න. කෙනා ඉන්නේ මේ අතම. ඔය ඉන්නේ. මේකෙත් අනිත් එක නේ. මේකෙත් මාළු නේ මේකෙත් එක ගප්පියෙක් ඉන්නවා. එයාට දෙන්න කන්න. බලමු. හරි. එහෙනම් ඉතින් අපි දැන් යන් අපේ ඉබි පැංචට කණ්ඩ දාන්න. අර නිකන් අර සිමෙන්ති වලින් අද පෝච්චි දෙක මේ දෙකේ තමයි මාළු දාන්න ඕනේ. ඉස්සරහට කාෆ්ලයි මාළු ගෙනල්ලා දානවා. මම ඔයාලට ඒ වගේ වීඩියෝ එකක් දාන්නම්. ගයිස් මට මේකත් ඉතින් අමතක වුණා. ඒකෙත් ඉන්නේ සාරි ගප්පි. අපි යාලටත් කන්න දාගමු. යාලත් කනවා. එනවා. මේකට මම ජෝඩු දෙකක් නෑ ජෝඩුවක් දැම්මේ. දැන් රටව බෝවලා ඉතින් පේනවා ඉතින්. මේ වගේ පොඩි පෝච්චියක්. ගායිස් ඉතින් මෙතන ඉන්න ඉබි කටිය අපි යාට කංකුන් දාමු. කංකුන් දාලා තියෙන ඒවත් එයා කාලා. මේ ඉන්නේ අපේ චූටි ඉබි පැංචා. මේ ඉන්නේ චූටි ඉබි පැංචා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් අදට ගිහින් එන්නම් බයි.